මේ විහාරයට ඇතුළු වෙනකොට ඔයගොල්ලන්ට හම්බුනේ ලංකාවේ දෙවෙනි උසම උළුවස්ස. බලන්න මේ දොර ජනෙල වල කැටේ. ඔය ලංකාවේ නිර්මාණ ශිල්පීන්ගේ ශිල්පීය දක්ෂතාව. ඉතින් ඒ වගේම තමයි මේ විහාරයට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විශාල ශ්‍රම දායකත්වයක් ලැබුණා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ශ්‍රම දායකත්වයේ දුන්නා. මානවතාවී ස්වාමීන් වහන්සේලා සහ ක්‍රී ජනතාව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වැඩ කළා. දෙස් විදෙස් බොහෝ ලාංකිකයෝ මේ සඳහා ද්‍රව්‍යමය සහ මූල්‍යමය ආධාර දුන්නා. හැබැයි රාජ්‍ය ආයතනයකින් හෝ මේ සඳහා මූල්‍යමය ආධාර ලැබිලා නැහැ. ඉතින් මේ විහාරය වන්දනාමාන කරන්න එන ඔබට දැන් ශ්‍රම දාන නැහැ. ගඩොලක් පූජා කරගන්න බෑ. ඒ දවස්වල නම් ශ්‍රම දාන කරනකොට මිනිස්සු ගඩොල් 18 ලක්ෂයක් පූජා කළා. ඒ නිසා ඔබට තියෙන්නේ දැන් විහාරය හරියට වන්දනාමාන කරලා පිටත් වෙන්න. මේ විහාරය ලස්සන දැක්කට පස්සේ මිනිස්සු ෆොටෝ ගහනවා, වීඩියෝ කරනවා. හැබැයි විහාරය ඇතුලේ බෝධි මණ්ඩපේ ෆොටෝ ගහන්න එපා, වීඩියෝ කරන්න එපා. ඒක ගැලපෙන්නේ අගෞරවයක් වෙනවා. වන්දනාමාන කරන අනිත් අයටත් බාධාවක්. ඒ නිසා ඔයගොල්ලෝ වන්දනාමාන කරලා ඉවරලා ෆොටෝ ගහනවා නම්, වීඩියෝ කරනවා නම් ඒක වෙන ස්ථානයක සුදුසු තැනක සංවරශීලීව කරන්න මෙතන පූජනීය තැනක් නිසා. විහාරයේ ලොකු ආලෝක පූජාවක් තියෙනවා. මේක රාත්‍රී කාලේ තමයි හරිම ලස්සන කන්දක් උඩ බබලන කරඬුවක් වගේ. මේ ආලෝක පූජාවට දිනපතා එන පිරිස දායක වෙනවා. එයාගේ ජීවිතයට ආලෝකයම ලැබේවා, නිවන නිමිති ආලෝකය ලැබේවා. හැබැයි ලයිට් බිල ලොකුයි. ඒ නිසා සෝලර් පැනල් සවකිරීමේ සූදානමක් තියෙනවා. ඉතින් කොටස් වශයෙන් ඔබට දායක වෙන්න පුළුවන් නම් කොච්චර ලොකු පිනක්ද? ගෙදර හිටියත් පින් රැස් වෙනවා. රුපියල් 5000ක 10000ක වගේ කොටසකින් සෝලර් පැනල් වලට පුළුවන් අය දායක වෙන්න. විහාරයට එනකොට පයින් එන අයට පඩිපෙළ 200ක් විතර තියෙනවා. ඉතින් මේ පඩිපෙළ 200 එනකොට ටිකක් අමාරුයි නේද? හැබැයි ඉදිරියේදී සුදු යකඩ අත් 8ක් හැදෙනවා. මේ සුදු යකඩ අත් 8 දැනටමත් බොහෝ පිරිසක් දායක වෙලා තියෙනවා. දායක වෙමින් ඉන්නවා. කොච්චර වටිනවද නේ? ඒ සුදු යකඩ අත් 8ට කෙනෙක් අත තියෙන වාරයක් පාසා ඔබට ගෙදරින් ගියත් පිළිපිරිනවා. ඒ වගේම තමයි විහාරයේ අවට වැසිකිලි අඩුයි. වැසිකිලි නැති නිසා දැන් නැවත වැසිකිලි ඉදි කිරීමේ කටයුත්තක් කරමින් පවතිනවා. ඇත්තට මේ වැසිකිලි ඉදි කරන්න කැනඩාවෙන් පැමිණ මේ විහාරයේ නරඹමින් සිටි එක මහත්මයක් එක වැසිකිලියක් ඉදි කරන්න දායක වෙනවා. අනිත් වැසිකිලි ටික ඉදි කරන්න ඔබට දායක වෙන්න පුළුවන්. පුළුවන් නම් කැමති කෙනෙක් එක වැසිකිලියක් බාර ගන්න. ලොකු පෙම්පුඩාවක් තියෙනවා. මේ නෝකට තාම වතුර දෙන්නේ බෞසර් වලින් ගෙනල්ලා. දවසකට ලීටර් 60000ක් විතර යනවා. ඒ නිසා බෞසර් වලින් වතුර ගේනකොට 5500ක් විතර එක බෞසරයකට වියදම් වෙනවා. පුළුවන් මේ පෙම්පුඩාවට දායක වෙන්න. විහාරයේ පිරිසිදුකම ගැන ඔබ ගොඩාක් සැලකිලිමත් වෙන්න. ඒක ඔබේ පිරිසිදුකම දියුණු වෙන්න ඒක විශාල පිනක්. මල් පෙත්තක්වත් බිම වැටෙන්න දෙන්න එපා. ඒ වගේම තමයි ඔය මළුවේ වැටිලා තියෙන දේවල් ඇහිඳලා කුණු බකට් වලට දාන්න. විහාරය ඇතුලේ මළුවේ බෝධි මණ්ඩපයේ කිසි තැනක ගෙනාවු කඩලැටයක්වත් කන්න එපා. තේ බොන්න එපා. විහාරයේ ගෞරවනීය බව රැකලා වන්දනාමාන කරලා පිටත් වෙන්න. අඟහරුවාද හැමදාම විහාරේ වහනවා පිරිසුදු කිරීමේ කටයුතු වලට. कुमार भावना सपू हल प्रादी सभा में कुमार भावना सर
ඔයා කටිය දිහා බලන්න ඉන්නවා. මේ අරේකෝ